ටියුබ් ඩ්‍රෙස් එකක් නිසා අකරතැබ්බයක් වුණ කස්ටමර් කෙනෙක්ගේ ස්ටෝරි එකක් අහමුද? රෑ 10 මාට විතර මට බිස්නස් ෆෝන් එකට කෝල්ස් ගොඩක් එනවා. මං ඉතින් නිකමට ගිහිල්ලා WhatsApp එක චෙක් කළා. voice messages 20ක් විතර. මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ? ඇඳුමක් මහගෙන ඇවිල්ලා ටියුබ් ඩ්‍රෙස් එකක්. ඉතින් ෆිට ඔන් කරපු තැනින් හොඳට තියලා. ගෙදර ඇවිල්ලා ඇඳලා බලද්දි ඇඳුම බහිනවලු. කප් එකත් එක්කම ඇඳුම බහිනවලු. ඉතින් හෙට වෙඩින් එකක්ලු. 9 වෙද්දි ඉන්නත් ඕනෙලු. 6 වෙද්දි සැලොන් එකේ ඉන්නත් ඕනෙලු. නෝමල් බ්‍රා එකක් අඳින්න බෑනේ ඩ්‍රෙස් එකට. ඉතින් කොහොම හරි ඒ රෑම් එකක් සිලෙක්ට් කරලා රෑම් account එකට සල්ලි දැම්මා. උදේ 6 වෙද්දි ෆ්ලෑෂ් එකක් දාලා එවන්න කියලා. කොහොම හරි ප්‍රොඩක්ට් ප්‍රයිස් එකට වඩා ෆ්ලෑෂ් එකට ගෙවලා කස්ටමර් ප්‍රොඩක්ට් එක ගත්තා. වැඩිය හිතුවේ නැති වුණාට පුංචි දෙයකින් ලොකු මුදලක් වියදම් කරන ඩ්‍රෙස් එකක ලස්සන නැති වෙන්න පුළුවන්. උදේම යන්න තියෙන වෙඩින් එකකට වෙනස් විදිය ඩ්‍රෙස් එකක් අඳිනවා නම් දවසකට කලින්වත් ඔක්කොම ටික රෙඩි කරගන්න. නැත්නම් මේ වගේ අකරතැබ්බ වෙන්න පුළුවන්.